එකම ආරක සිනමා නිර්මාණ බිහිවීමත් නවම මානයක සිනමාපට මෙරට තුළ නිර්මාණය නොවීමත් නිසා අපේ රටේ සිනමා ශාලා පාළුවට යන කාලයක් තමයි මේ ගෙවිලා යන්නේ. නමුත් සුවහසක් වූ ශ්‍රී ලාංකීය සිනමා ලෝලීන්ට වෙනස්ම විදිහක සිනමාත්මක අත්දැකීමක් අරගෙන අපූර්ව සිනමාපටයක් ශ්‍රී ලංකා පුරා සිනමා ශාලාවල මේ දවස්වල තිරගත වෙනවා. එම සිනමාපටය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන්ගෙන් මේ වන විට සිනමා ශාලා පිරී ඉතිරෙමින් තිබීම සිංහල සිනමාවට ආදරය කරන ඔබේ සතුට පිරී ඉතිරී යන්න හේතුවක් බව අපි දන්නවා. ඒ නිසාම අද වීඩියෝ තුලින් අපි කතා කරන්නේ ඒ අපූර්ව සිනමා නිර්මාණය ගැන. බ්ලැක් කොමඩි එහෙමත් නැත්නම් ඩාර්ක් කොමඩි චිත්‍රපට කියන්නේ ලෝකයේ ඉතාමත් ජනප්‍රිය චිත්‍රපට විශේෂයක්. බ්ලැක් කොමඩි කියන්නේ මොකක්ද කියලා බොහොම සරල විදිහට කෙනෙකුට තේරුම් කරනව නම් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. සාමාන්‍ය ලෝකයේ දුක හිතෙන, වේදනාකාරී හෝ එහෙමත් නැතිනම් ප්‍රචණ්ඩකාරී වැනි යමක් සිනමා නිර්මාණයක් තුළ ප්‍රහසනාත්මක විදිහට යොදා ගැනීම තමයි බ්ලැක් කොමඩි වල දකින්න ලැබෙන්නේ. ලෝක සිනමාව තුළ මෙවැනි සිනමාපට සඳහා උදාහරණ විදිහට Coming to America, Friday, The Right Thing වගේ චිත්‍රපට හඳුනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි 2019 වසරේ හොඳ චිත්‍රපටය විදිහට ඔස්කා සම්මානය දිනාගත් පැරසයිට් චිත්‍රපටයත් මේ කියන බ්ලැක් කොමඩි ශානරයේ චිත්‍රපටයක්. හැබැයි මේක ලංකාවට නම් ඒ තරම් පුරුදු අත්දැකීමක් වෙන්නේ නැහැ. ඒ අපේ රටේ මේ බ්ලැක් කොමඩි ශානරයේ චිත්‍රපට පිළිබඳ වැඩිපුර අහන්න දකින්න ලැබෙන්නේ නැති නිසා. නමුත් මේ දවස්වල ලංකාව පුරාම සිනමා ශාලාවල අති සාර්ථක විදිහට තිරගත වෙමින් යන ඉලංගෝ රාම්ගේ ටෙන්ටිගෝ එහෙමත් නැතිනම් නෙළුම් කුලන සිනමාපටය නිසා බ්ලැක් කොමඩි චිත්‍රපට පිළිබඳව වැඩි කතා බහක් ශ්‍රී ලාංකික සිනමා ලෝලින් අතර ඇති වෙලයි තියෙන්නේ. උපතින්ම ශ්‍රී ලාංකිකයෙකු වූ ඉලංගෝ රාමනාතන් එහෙම නැත්නම් ඉලංගෝ රාම් වසර ගණනාවක සිට ලෝකයේ පුරා විවිධ රටවලින් සිනමා කර්මාන්තය සහ ඊට සමගාමී විවිධ විෂයපතයන් පිළිබඳව මනා හැදෑරීමක් කරන ලද අතිදක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. ඔහු 2009 වසරේ සිට වෙළඳැන්වීම් අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන ලද අතර මේ වන විට ඉලංගෝ රාම් විසින් වෙළඳැන්වීම් 450කට වැඩි ප්‍රමාණයකට අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙනවා. මෙම වෙළඳැන්වීම් නිර්මාණ වෙනුවෙන්ද ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ සම්මාන රැසක් දිනා ගැනීමට ඉලංගෝ රාම්ට හැකියාව ලැබී තිබෙනවා. ඔහුගේ පළමු කෙටි චිත්‍රපටය තමයි 2014 වසරේදී ඔහු විසින් නිර්මාණය කරන ලද Silent Tears. එය ජාත්‍යන්තර සිනමා උළෙල 28ක් සඳහා ඉදිරිපත් කරන ලද අතර එහිදී ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමේ සම්මාන 19ක් දිනා ගැනීමට ඉලංගෝ රාම්ට හැකියාව ලැබුණා. එස්ටෝනියාහි තලින් බ්ලැක් නයිට් චිත්‍රපට උළෙලේදී තමයි ඉලංගෝ රාම් පළමු වරට ඔහුගේ කුළුඳුල් සිනමා නිර්මාණය වුණ නෙළුම් කුළුණ කරලියට අරගෙන එන්නේ. ඒ 2023 වසරේදී මෙය ඒ ශ්‍රේණියේ චිත්‍රපට උළෙලක් වන අතර එහිදී මෙම සිනමාපටය වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මානයක් හිමි වුණා. ශ්‍රී ලංකාවේ කුළුඳුල් සිනමාපටයක් සඳහා මෙම සම්මානය දිනාගත් තුන්වන අවස්ථාව තමයි මේ. එමෙන්ම එවැනි සම්මානයක් ශ්‍රී ලංකාවට දිනා ගැනීමට හැකි වූයේ වසර 17කට පසුව වීමද එහි ඇති තවත් විශේෂත්වයක්. ඊට අමතරව තවත් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ සිනමා උළෙල රැසක් සඳහා මෙම චිත්‍රපටය ඉදිරිපත් කර එයින්ද විවිධ ජයග්‍රහණ ලබා ගැනීමට ඉලංගෝ රාම්ට හැකියාව ලැබුණා. විදේශීය රටකදී ප්‍රතිනිර්මාණය වන පළමු සිංහල සිනමාපටය විදිහට මෙම සිනමාපටය ඉතිහාසයට එකතු වෙනවා. ඉන්දියාවේ දමිළ භාෂාවෙන් මෙම සිනමාපටයේ ප්‍රතිනිර්මාණය ඉලංගෝ රාම්ගේ අධ්‍යක්ෂණයෙන්ම මේ වන විටත් නිර්මාණය වෙලයි තියෙන්නේ. ඊට අමතරව ඉන්දියාව තුළ හින්දි භාෂාවෙන් වගේම ඉස්පාඤ්ඤ, ඉතාලිය සහ ඇමරිකාවේද ඉදිරි කාලයේදී මෙම සිනමාපටය ප්‍රතිනිර්මාණය වීමට නියමිතයි. පැය එකහමාරක ධාවන කාලයක් සහිත මේ වන විට IMDb අගය 8.4ක් ලෙස සටහන් වී ඇති මෙම සිනමාපටය සඳහා පාදක වෙලා තියෙන්නේ හරි අපූර්ව වෙනස් සිදුවීමක්. තම පියා මියගිය බව දැනගත් ඔහුගේ පුතුන් දෙදෙනා ශෝකයට පත් වුණා. එහිදී සිදු වූ කිසියම් විශේෂ සිදුවීමක් නිසා ඔවුන් දෙදෙනාගේ දුක ක්ෂණයකින් වෙනස් වෙනවා. ඒ ඔවුන්ගේ පියා මිය ගියත් පියාගේ සිරුරේ එක් අවයවයක් තව දුරටත් ජීවමානව හා සක්‍රියව පවතින බව ඔවුන් වටහා ගැනීම නිසා. මේ නිසා මතුවන අර්බුද සහ ඒ සඳහා මියගිය පුද්ගලයාගේ පවුලේ සමාජිකයන්, අසල්වාසීන් සහ සමාජයේ විවිධ චරිත මුහුණ දෙන ආකාරය මෙම සිනමාපටයෙන් ප්‍රේක්ෂකයා වෙත රැගෙන එනවා. නෙළුම් කුළුණ සිනමාපටයෙන් ප්‍රේක්ෂකයාට පුළුල් පරාසයක පරිකල්පන ඉඩකඩක් ඉලංගෝ රාම් ලබා දීලා තියෙනවා. අපිට නැවත වරක් අපි ගැන, අපේ නෑදෑයෝ, අසල්වාසියෝ ගැන හිතන්න, ඒ වගේම අපේ සමාජය සහ රට ගැන හිතන්න අපිට බල කරලා කියන චිත්‍රපටයක් විදිහට නෙළුම් කුළුණ සිනමාපටය හඳුනා ගන්න පුළුවන්. සමාජයේ සිටින විවිධ ආකාරයේ මිනිසුන්ගේ හැඟීම් සහ අදහස් මෙම සිනමාපටයෙන් ඔබට දකින්න පුළුවන්. අපි කොච්චර අනිකාට ආදරය කරනවද, බොරු කරනවද, කල්පනාකාරීද, අපි කොච්චර අනිකා ගැන හොයලා බලනවද ආදී වූ සකලවිධ අති විශාල මානුෂීය හැඟුම් සමුදායක් එකතු කරලා කරපු සිනමා නිර්මාණයක් විදිහට මෙම සිනමාපටය හඳුන්වා දෙන්න පුළුවන්. ඉලංගෝ රාම්
රාම්ගේ අධ්‍යක්ෂණය වගේම මෙම සිනමා නිර්මාණයේ තිර රචනය සහ කැමරාකරණයද ඉලන්ගෝ රාම්ගේම වීම විශේෂත්වයක්. මෙම සිනමා පටය හිරන්‍යා පෙරේරාගේ නිෂ්පාදනයක් විදියටයි ප්‍රේක්ෂක ඔබ වෙත ගෙන එන්නේ. කෞශල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, තුසිත ලක්නා, රංජිත් පනාගොඩ, චමිලා පීරිස්, චාන්දනි සෙනවිරත්න, දිල්හානි ඒකනායක, සුලෝචනා වීරසිංහ ඇතුළු තවත් අති විශිෂ්ට කලාකරුවන් රැසකගේ අපූර්ම රංගනයෙන් මෙම සිනමා පටය හැඩවෙලයි තියෙන්නේ. 2025 මාර්තු 14 වෙනිදා ඉඳන් ලංකාව පුරා සිනමා ශාලාවල තිරගත වෙන ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මේ වෙද්දී දිනාගෙන තියෙන ලාංකික සිනමා ලෝලීන්ට සිංහල බ්ලැක් කොමඩි සිනමා පටයක රසය පහස විඳින්න ඉලන්ගෝ රාම් ඇතුළු කණ්ඩායම මේ දීලා තියෙන අවස්ථාව නම් මගහැර ගන්න එපා.